දැන් මේ අවස්ථාවේදී අද පෙරවරු 12යි 18ට තෝ මරනවා තෝ කොටනවා තොට වෙඩි තියනවා ඕන පොලිසියකට ඵල අපි බය නැහැ කියන්න තරම් මේ පුද්ගලයාට කවුද අනුබල දුන්නේ වර්තමාන තත්ත්වය උඩ තමුන්නාලා දන්නවා ඇති මෙවැනි ප්‍රකාශන කිරීමේදී අපි මම දාලත් පෙන්නවා මේවා එතකොට මේ තරම් මේ පුද්ගලයා සම්බන්ධව යම් කෙනෙක්ගේ හස්තයක් ඇතිනේ මේ පුද්ගලයාට කවුද මේ පුද්ගලයා ඒ වගේම තමයි මම ජනාධිපතිතුමාගෙන් අහන්න කැමති ගරු ජනාධිපතිතුමනි ඔබතුමාලා බලයට පත් කරගත්තේ අහිංසක ජනතාවගේ ඡන්දයෙන් ඒ වගේම තමයි මම ජනාධිපතිතුමාට දවසක් මම එදා කිව්වා ඔබතුමාට පූර්ණ සහයෝගය අපි දෙනවා හැබැයි මම ඔබතුමා විවේචනය කරන්න යන්නෙත් නෑ විවේචනය කරන්න යනවා නම් රජයක් වුණාම යම් වැරද්දක් වුණත් අපි විවේචනය කරනවා අපිට නිදහසේ දේශපාලනය කරන්න දෙනවද නැත්නම් මේ මැර කණ්ඩායම් වලට නීති ක්‍රියාත්මක කළා නීතියෙන් දඩුවම් දෙනවද දැන් ජනතාව තේරුම් ගන්න තමුන්නාසේලාගේ ඡන්දයෙන් බලයටපත් එක්කී මේ වත්මන් රජයේ හිංචයියෝ දාලා අපි ක්‍රියාත්මක දේශපාලන පක්ෂවල නායකයන්ට මරණීය තරජන කරනවා දැන් වෙඩි තියලා මරනවා කියලා. ඇත්ත වශයෙන්ම මම ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා මාගේ ආරක්ෂාව වහාම තාහුරු කරන්න අවශ්‍ය කරන පොලිස් නිලධාරීන්ද හමුදාවෙන්ද මට ආරක්ෂාව ලබා දෙන්න මොනවා හරි ජම් දෙයක් වුණොත් මේකේ වගකීම රජය බාර ගන්න ඕන කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අද මම තලංගම පොලිසියට ඇවිල්ලා මේ පැමිණිල්ල කරේ මේ පුද්ගලයාට මම මොනවද කරේ මම මිනිහාගෙන් කන්න බොන්න ඉල්ලුවාද ආධාර ඉල්ලුවාද ඡන්දයක් ඉල්ලගෙන ගියාද ඇයි හත්වලා මේ තමුන්නාන්සේට මම මොනවද කරේ මට කියපු වචන දන්නවනම් මම කියන්න කැමති නෑ මාධ්‍යට එසේනම් ජනාධිපතිතුමනි වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෙවැනි පුද්ගලයන් සම්බන්ධව අධ්‍යයනයක් කළා සෝදිසි කළා තමුන්නාන්සේගේ රජයේ වට්ටන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒවට විරුද්ධ වෙලා ඒ අය ගන්න අත්අඩංගුවට මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක කරන පරිදි නීතිය ක්‍රියාත්මක කළා මෙවැනි අයට දඩුවම් දෙන්න කියලා මම කියනවා මට වෙඩි තියලා මරනවා මම වෙඩි තියලා කොහෙ ගියත් තොට ආයේ දේශපාලනය කරන්න දෙන්නේ නැහැ ඕනා පොලිසියට පැමිණිලා දාපිය මෙයා අධිකරණයට අරගෙන අධිකරණයේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ගෞරවනීය පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා ගරු පොලිස්පතිතුමනි ඔබතුමාලාගේ නීතිය කොහොමද අර ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා කිව්වේ අපි ජාතික ආරක්ෂාව උගන්වන්නම් එන්න බංකු අරන් මම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමතුමාගෙන් දැන් අහනවා දැන් මේ අයට කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා ඔබතුමාම කියන්න කියලා මේ අවස්ථාවේ එසේනම් මම ඉල්ලා සිටින්නේ මාගේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක කරන පරිදි සපයන්න අපිට දේශපාලනය කරන්න ඕනේ ජනතාව අතරට යන්න ඕනේ කොයි වෙලාවෙ කොයි මොහොතේද දන්නේ නැහැ සමහරට මේගොල්ලන් අපිට ගහන්නත් ඉඩ තියෙනවා සමහර අය දැන් ජනතාව තේරුම් ගන්න ජනතාවගේ බලය මොකද්ද කියලා ඉදිරියට පෙන්වන්න දැන් පළාත් පාලන මැතිවරණ එනවා පළාත් පාලන මැතිවරණයේදී මේගොල්ලන් බයයි ඒ වෙනත් දේශපාලන පක්ෂයට පළාත් සභාව මැතිවරණේ පක්ෂ අනුග්‍රහයයි කියලා අපිත් පළාත් පාලන මැතිවරණ ඉල්ලනවා මේ පළාත් පාලන මැතිවරණේ බයටද මේගොල්ලන් මෙහෙම කියන්නේ. එහෙනම් ඔබ තමුන්නාන්සලාගේ වටිනා ඡන්දයෙන් බලයටපත් එක්ක අය දැන් ඔබතුමාට ගහනවා ඡන්දේ පාවිච්චි කරන සුදුසු අය බලලා ස්තුතියි තෙරුවන් සරණයි.